අයිබෝන් කියලා පිළිගන්නවා තවත් වීඩියෝ එකකට. ඉතින් අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අධික රුධිර පීඩනය ගැන වචන ඉතාමත්ම කෙටියෙන් සමාජය පොඩ්ඩක් දැනුවත් කරන්න ඔයාලව. විශේෂයෙන් තරුණ පිරිස් සහ මැදි වයස්වල අපේ අම්මලා තාත්තලා පොඩ්ඩක් දැනුවත් කරන්න තමයි මම මේ වීඩියෝ එක අරන් ඉන්නේ. එදිනෙදා වැඩ කටයුතු කරනකොට ගොඩක් හම්බ වෙනවා මේ අධික රුධිර පීඩන නැත්නම් ප්‍රෙෂර් එක හයිපර්ටෙන්ෂන් තියෙන පිරිස් මෙයාලා හරියට ප්‍රතිකාර ගන්නෙ නැති නැත්නම් ප්‍රතිකාර අරගෙන හිතුමතේට ප්‍රතිකාර නවත්තපු අය ඉන්නවා. ඉතින් ගොඩක්ම හේතුවක් වෙලා තියෙන්නේ මෙම රෝගයේ බරපතලකම දන්නේ නැති එක. එක කාරණාවක් තමයි ඔයාලා සාමාන්‍යයෙන් බෙහෙත් ගන්න යන වෙලාවක වෛද්‍යවරයා ඔයාගේ රුධිර පීඩනය බලලා එක දවසින් කියන්න බෑ අපිට අධික රුධිර පීඩනය තියෙනවා කියලා. දවස් කිහිපයක් රුධිර පීඩනය මැන්නට පස්සේ ඔයාගේ රුධිර පීඩනය වැඩි කියලා වෛද්‍යවරයා කිව්වනම් ඔබට ප්‍රතිකාර ගන්න ඕනි කියලා කිව්වනම් ඔබ එම වෛද්‍ය උපදෙස් අනිවාර්යෙන් අනුගමනය කරන්න. හේතුව මම තව ස්වල්ප මොහොතකින් කියන්නම්. කාරණා අංක 2 ඒ තමයි අද සමාජයේ ගොඩක් තරුණ පිරිස් මේ අවුරුදු 30ත් 40ත් අතර තරුණ පිරිස් අතර අධික රුධිර පීඩනය තියෙනවා. ඒකට සෙකන්ඩරි කෝසස් එහෙම නැත්නම් වෙනත් රෝග හේතු වෙනත් රෝග හින්දා අධික රුධිර පීඩනය හට ගන්නත් පුළුවන්. ඒක අනිවාර්යෙන් අපි පරීක්ෂණ කරලා බලන්න ඕනේ. අපි කියනවා සෙකන්ඩරි හයිපර්ටෙන්ෂන් කියලා. ඒකට අපි පරීක්ෂණ කරලා බලනවා. ඒ කෙසේ වෙතත් ගොඩාක් පිරිස් අතර අධික රුධිර පීඩනය ඉහළ මට්ටමක තියෙනවා. වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය නැතත් අපි සැලකිය යුතු අපි ඒ ගැන අවධානයක් යොමු කළ යුතු මට්ටමේ රුධිර පීඩනය ඉහළ අගයක තියෙන්න පුළුවන් මේ තරුණ පිරිස් අතර. ඉතින් මට කාරණා අංක 2ට මට කතා කරන්න ඕන උනේ ඔබ අවුරුදු සාමාන්‍යයෙන් 29 30ට වඩා වැඩි කෙනෙක් නම් ඔබ අනිවාර්යෙන් ඔබේ රුධිර මට්ටම බලා ගන්න ඕනේ. හේතුව මෙන්න මේකයි. අපි සාමාන්‍යයෙන් නිරෝගී පුද්ගලයෙකුගේ රුධිර පීඩනය තියෙන්න ඕන මෙන්න මේ අගේ 120 80 කියන අගයට වඩා අඩු අගය හෝ ඊට වඩා අඩු මට්ටමකින් තමයි තියෙන්න ඕන. මේ අංක මොනවද කියලා මේ වැඩි දැනගන්න ඕනේ නෑ. මේ සිස්ටොලික් ප්‍රෙෂර් එක මේ ඩයස්ටොලික්. හරිද? සාමාන්‍යයෙන් අපි රුධිරය මනිනකොට මේ වගේ අංක දෙකකින් තමයි ඉදිරිපත් කරන්නේ. එතකොට නෝමල් අගය තමයි මෙම වැලියු එකට වඩා අඩු ගාණක්. ඉතින් මේකට වඩා වැඩි ඒ කියන්නේ සිස්ටොලික් එක 120ත් 129ත් අතර තියෙනවා නම් අපි ඒකට කියනවා elevated blood pressure එකක් කියලා. මෙන්න මෙම අවස්ථාවේදී ඔබගේ රුධිර පීඩනය ගැන අවධානයක් යොමු කර යුතුයි. මොකද මෙම තත්ත්වයෙන් පස්සේ රුධිර පීඩනය මෙන්න මේ ස්ටේජ් 1 ස්ටේජ් 2 කියන හයිපර්ටෙන්ෂන් කියන තත්ත්වයට එන්න පුළුවන්. එසේනම් ඔබ මෙන්න මේ එලිවේටඩ් තත්ත්වයට ආවොත් ඔබගේ රුධිර පීඩනය පාලනය කිරීම සඳහා ක්‍රියාකාරකම් කළ යුතු වෙනවා. ඒක අපි කතා කරමු. ඊට පස්සේ මෙන්න මේ ඊට පස්සේ එන ස්ටේජ් එක තමයි ස්ටේජ් 1 හයිපර්ටෙන්ෂන්. ඒ කියන්නේ මේ සිස්ටොලික් බ්ලඩ් ප්‍රෙෂර් එක 130ත් 139ත් ඩයස්ටොලික් එක 80ත් 89ත් අතර. මෙම අවස්ථාවට එනකොට ඔබට අධික රුධිර පීඩනය තියෙනවා. සහ ඔබට වෙනත් යම් රෝගයක් තියෙනවා නම් උදාහරණයක් විදිහට හදවත් ප්‍රශ්න, අංශභාගය, දියවැඩියාව වගේ වෙනත් රෝග තියෙනවා නම් ඔබට මෙම රුධිර පීඩනය
රුධිර පීඩනය වැඩි. එහෙනම් ඔබ මෙයට ප්‍රතිකාර ගත යුතු වෙනවා. හැබැයි ඔයාලට සාමාන්‍ය නිරෝගී පුද්ගලයෙක් නම් ඔබ තාමත් ප්‍රතිකාර වලට යෑමේ අවශ්‍යතාවයක් නැහැ මෙම රුධිර පීඩනයත් එක්ක. ස්ටේජ් 2 hypertension කියන්නේ සිස්ටොලික් එක 140ක් ඩයස්ටොලික් එක 90ටත් වඩා වැඩි අවස්ථාවලදී ඔබ අනිවාර්යයෙන්ම ප්‍රතිකාර සඳහා යොමු වෙන්න ඕනේ. ඉතින් අපි දැකලා තියෙන සුලභ දෙයක් තමයි අද කාලේ තරුණ පරපුර අතර මෙන්න මේ elevated blood pressure කියන එක තියෙනවා. ඒ කියන්නේ රුධිර පීඩනය 120ට වඩා වැඩි වෙන්න පුළුවන්. එහෙනම් ඔබ අනිවාර්යයෙන්ම අවුරුදු 28 29ට වඩා වැඩි නම් එකවරක් හෝ ගිහිල්ලා ඔයාගේ blood pressure එක බැන ගන්න. ඇයි ඉතින් මේ වෛද්‍යවරු ඔයාලගේ රුධිර පීඩනය මැන ගන්න, අධික රුධිර පීඩනයට බෙහෙත් ගන්න කියලා කියන්නේ? හේතුව තමයි අධික රුධිර පීඩනය හින්දා ඔයාලට පසු කාලීනව, ඒ කියන්නේ long term, ඒ කියන්නේ දීර්ඝ කාලීනව ඔයාගේ පීඩනය ඔයාගේ blood pressure එක වැඩි වෙලා තිබ්බොත් ඔයාට ගොඩාක් complications එන්න පුළුවන් කාලයක් එක්ක. මොනවද? එකක් තමයි හදවත් රෝග. හරි. ඇතරොස්ක්ලෙරෝසිස්. ඒ කියන්නේ අපේ රුධිර නාලිකාවල මේ දේ තැම්පත් වෙලා රුධිර නාලිකා කුඩා වීම නැත්නම් නැරෝ වීම සිද්ධ වෙන්න පුළුවන්. පසු කාලීනව හදවත් රෝග ආංශ භාගය ඇති වෙන්න පුළුවන්. තව මොලේ ලේ වගේ ප්‍රෙෂර් එක ගොඩාක් වැඩි නම් මොලේ ලේ ගැලීම වෙන්න පුළුවන්. වගේ ඇස් වලට බලපෑමක් එන්න පුළුවන්. ඇස් වල පෙනීම අඩු වෙන්න පුළුවන්. ඇස් පෙනී යාම නැති වෙලා යන්න පුළුවන්. ඔයාගේ වකුගඩු වලට හානි වෙන්න පුළුවන්. වට කාලයත් එක්ක මොලේට බලපෑම ඇති වෙන්න පුළුවන්. මතක ශක්තිය නැති වෙලා ගිහිල්ලා ඩිමෙන්ෂියා තත්ත්වයට එන්නත් පුළුවන්. බටහිර වෛද්‍ය ප්‍රතිකාර කරනත් එක්කම ඔයාගේ ලයිෆ් ස්ටයිල් එක කොහොමද වෙනස් කරගන්න පුළුවන්? විශේෂයෙන්ම ඔයාට elevated blood pressure එකක් නැත්නම් stage 1 hypertension වගේ තියෙනවා නම් ඔයාගේ life style එක කොහොමද ඔයා වෙනස් කරගන්න ඕනේ? මේක හැමෝම පොඩි කාලේ ඉඳන් දන්න දේවල්. මොනවද? ඔයාගේ ආහාර වේල ඔයා වෙනස් කරගන්න ඕන. පෝෂ්‍යදායී ආහාර වේල ගන්න ඕන. මේද අඩු, තන්තු වැඩි, carbohydrate, සීනි, refined sugars කියන්නේ. හරි. ඒවා අඩුවෙන් කන්න ඕනේ. හරි. saturated fats කී තියෙන ආහාර කන එක අඩු කරලා unsaturated fats තියෙන කෑම කන්න ඕනේ. processed quick meals, processed foods, හරි, කඩේ තියෙන ඉක්මන් ආහාර, සැකසූ ආහාර කන එක අඩු කරන්න ඕනේ. ඔයා sedentary life එකක් ගෙවනවා නම්, ඒ කියන්නේ නිතරම එකම තැන ඉන්නවා නම් ඔයා දවසට විනාඩි 20ක්වත් ව්‍යායාමයක් කරන්න ඕනේ. ඔයා දුම්පානය සම්පූර්ණයෙන්ම නවත්තන්න ඕනේ. ඔයා මද්යසාර භාවිත කරනවා නම් ඒක අවම කරන්න ඕනේ, නැත්නම් නවත්තලා දාන්න ඕනේ. ඔයාගේ බර පිළිබඳව සැලකිලිමත් වෙන්න ඕනේ. විශේෂයෙන්ම අපි දකුණු ආසියාතික කට්ටිය හැටියට අපේ BMI එක ගොඩාක් අඩු අගයක තියාගන්න ඕන. BMI එක 23ට වඩා අඩුවෙන් තියාගන්න ඕන දකුණු ආසියාතික රටවල් වල කට්ටිය. මොකද අපේ දකුණු ආසියාතික රටවල් වල අයට කොකේෂියන් කියන්නේ යුරෝප් අයට වඩා හදවත් රෝග, heart attack, stroke එන්න තියෙන chance එක වැඩි. ඒ හින්දා අපි ගොඩක් සැලකිලිමත් වෙන්න ඕන. ඒතකොට ඒ BMI එක නෙවෙයි අපි ෆලෝ කරන්න ඕන. අපි BMI එක 23ට වඩා තියාගන්න තමයි ideal. sodium intake එහෙම නැත්නම් ලුණු ආහාර පරිභෝජනය අඩු කරන්න ඕන. ideal ඒ කියන්නේ හරිම ප්‍රමාණයට heart attack මේ ඔයාට අධික රුධිර පීඩනය තියෙනවා නම් දවසට මිලිග්‍රෑම් 1500ක් දවසට මිලිග්‍රෑම් 1500ට අඩුවෙන් තමයි ඔයා sodium intake එක නැත්නම් ලුණු භාවිතයක් තියෙන්න ඕන. ඉතින් අපි අද කතා කරේ hypertension නැත්නම් අධික රුධිර පීඩනය ගැන.
ඔයාට මේ ගැන සවිස්තරාත්මක විස්තරයක් ඕන නම් පහලින් කමෙන්ට් කරන්න හයිපර්ටෙන්ෂන් කියලා. මේක අද අපි හරිම සරලව මේ කතා කරේ. ඉතින් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. ආයිබෝවන්.